උමන්දාවේ අපේ වැඩපිළිවෙල හරි විනිවිදයි. පැහැදිලි. එක කිසිම බොරු මිනිස්සු රවට්ටනේවා ඒක නෑ. අපි වැඩක් කළොත් ඒක හරියටම කළා. මම පොඩි කාරණයක් කියනවා මේ චන්ද්‍රගුප්ත මෞර්යයට හිටියා චාණක්‍ය කියලා ආචාර්යවරයෙක්. චාණක්‍ය ආණ්ඩුවේත් එක්ක එකතු වෙලා ගොඩක් දේවල් කළා. චාණක්‍ය ළඟ පහන් දෙකක් තිබ්බා. එකක් තමයි ආණ්ඩුවේ සල්ලි වලින් පත්තු කරන පහන. අනික තමයි චාණක්‍යගේ සල්ලි වලින් චාණක්‍යට උදව් කරන අයගෙන් පත්තු කරන පහන. චාණක්‍ය ආණ්ඩුවේ පහනෙන් එළිය බැලුවේ ආණ්ඩුවේ ලියුම් ලියනකොට විතරයි. එයාගේ පෞද්ගලික වැඩ කර ගන්නකොට එයාගේ උදව් කරන අයගේ වැඩ කරනකොට එයා වෙනම පහනක් පත්තු කළා. මම ওই ධර්මයේ ගරු කරගෙන කටයුතු කරපු කෙනෙක්. මේ වීඩියෝ එක බොහොම සීයෙන් බලන්න ඕන හැමෝම. රෙදි නැන්දලා අපුල්ලන්න ගියාම සමහර රෙදි තියෙනවා අපුල්ලන්න බැරි ඒවා. ඒවා උන්දලා අපුල්ලන්නේ නැහැ. විසිකොල්ල දානවා. මොකද ඒවා අපුල්ලන්න ගියොත් අත කට නාසය ඔළුව ඔක්කොම තුවාල වෙනවා. ඒකත් මතක තියාගෙන මම මේ පෙන්වන වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. මගේ අතේ තියෙනවා උමන්දාව ආයතනයේ සම්බන්ධ විශේෂ විමර්ශන වාර්තාව. උමන්දාවේ හාමුදුරුවෝ අපේ විශ්වවිද්‍යාලයේ අපිත් එක්ක මයික්‍රෝබයොලොජි කරපු අපේ හාමුදුරුවෝ මම බැලුවා පෞගේ ආණ්ඩුවට ඉතාමත්ම ලැබිව කටයුතු කරන්නට හේතුව මොකක්ද කියලා. මෙන්න තියෙනවා මන්ත්‍රීතුමනි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ස්ථාපිත කර ඇති කුලී ගොඩනැගිල්ලේ බිම්මහලේ ස්ථාපිත උමන්දාව ග්‍රීන් හට් වෙළඳ ආයතනයේ වෙත උපබදු දීමේදී වෙච්ච විශාල ප්‍රමාණයේ දැවැන්ත වංචාව. මේකේ මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා ආයතන දෙකක් ඉල්ලීම් කරනවා. ආච් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඒගොල්ලෝ මිල දෙනවා මිලියන 28ක මිලක්. ඒ වගේම ලීමා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම මූලික වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා මිලියන 34ක මිලක් දෙනවා. හැබැයි මෙහිදී ලීමා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇති මිලියන 34ක් ලෙස හඳුන්වන මිල උවද අභිලාෂ විවෘත කිරීමේ කමිටු වාර්තාවේ ලීමා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇති මිල ගණන මිලියන 34 වෙනස් කරලා තියෙනවා මිලියන 73ක් බව දක්වා ඇත. මේකේ බිල ගෙවන්න ඕනි කුලිය ගෙවන්න ඕනි 3,26,700ක් 3,27,600ක් ගෙවන්න ඕනේ. හැබැයි ඒ කුලිය ගෙවලා තියෙන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අමාත්‍යාංශය මගින් කුලිය ගෙවනවා. මේ උමන්දාවේ හාමුදුරුවෝ ගෙවන්න ඕනි කුලිය අමාත්‍යාංශය විසින් තමයි සෑම මාසකම ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ. මෙන්න කළා තියෙන වංචා. අපි වීඩියෝ එක බැලුවා. අපි කතා කරන්නේ වීඩියෝ එක ගැන. අපි උමන්දාව තුලින් අපට අවශ්‍ය කළේ ජාතියට පුනරුදයක්. අලුත් වැඩපිළිවෙලක්. මොකද මේ ජාතියට අලුත් වැඩපිළිවෙලක් නැහැ. අදටත් නැහැ. හෙටටත් නැහැ. කරන්න කෙනෙකුත් නැහැ. හැම ආණ්ඩුවක්ම කරන්නේ දේශපාලන ගේම් එකක් ගහන එක විතරයි. රටේ මිනිස්සුන්ගේ අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය ඒවා ගැන කිසිම රජයක් වගේ වගක් නැහැ. ඒ නිසා තමයි අපි කල්පනා කළේ අපි හරි එකතු වෙලා තියෙන මොන හරි ආණ්ඩුවක් එකතු කරගෙන වැඩක් කරමු. හැබැයි ආණ්ඩුව එක්ක වැඩ කරනකොට හරි පරිස්සමෙන්. මොකද ওই වගේ බොරු චෝදනා 100 ගාණක් එල්ල කරා. ඒ නිසා අපි මේවා හරියටම ලිඛිතව කළා. අපට උමන්දාවෙන් අවශ්‍ය වුණේ ග්‍රීන් හට් සංකල්පය උමන්දාවෙන් එළියට ගන්න. ලංකාවේ පිළිකාවලට. ඊට පස්සේ බෝනවන රෝගවලට. උත්තරේ මොකද්ද? උත්තරේ එකම උත්තරේ අදටත් හෙටටත් සදාකාලයටම ආහාර ඖෂධ වෙනුවට ආහාර. ඕක තමයි සංකල්පය. ඉතින් අපි මේ සංකල්පය ගෙනාවා. අපි ග්‍රීන් හට් සංකල්පය ආරම්භ කළා. ඒ ආරම්භ කළේ 2023 සැප්තැම්බර් මාසේ දවසක. 2023 සැප්තැම්බර් මාසේ දවසක. දැන් මේ වීඩියෝ එකේ කියනෝනේ මොකද්ද සමාගම් දෙකක් ගැන? ඒ දෙකක් ගැන 2021 එකක් 2021 අපි ආරම්භ කළාත් නැහැ. අපි ආරම්භ කළේ 2023. ඒ ආරම්භ කරනකොට අපි ගිවිසුමක් ලිව්වා. සතුසත් ආයතනයත් එක්ක තමයි අපි ගිවිසුම් ගත වුණේ. ඒ ගිවිසුමේ විදියට තමයි අපි මුදල් ගෙව්වේ. සාමාන්‍යයෙන් අපි වැඩක් කරනකොට ওই වහෙන් ඔරෝ ඒවා කරන්නේ නැහැ. හරියටම නීත්‍යානුකූලව වැඩක් කළොත් කරනවා. අරයාගෙන් මේ කතන්දරාන්න කරන්නේත් නැහැ. ඩිපොසිට් එක විතරක් ලක්ෂ 10ක් තිබ්බා. හැම මාසයකම ගිවිසුම් ප්‍රකාරව හැම මාසයකම කුලී මුදල ලෙස 2,50,000කට දෙපාර්ශ්වය එකඟ වුණා. ඊට අමතරව ලයිට් බිල ලක්ෂ 4, 5, 6, 7, 8
3 ඒ ප්‍රමාණත් වෙනම ගෙව්වා. එම කුලී මුදල නිවැරද සමාගමට ගෙව්වා ලංකා සතොස සමාගමට ගෙව්වා. දැන් මේ මල් ළඟ තියෙන්නේ මේ මුදල් බාර ගැනීමේ කුවිතාංශි. ලංකා සතොස සමාගම. මෙති එතකොට ලංකා සතොස සමාගමට අපි ගෙවලා තියෙනවා සම්පූර්ණ මුදල ලෙස මේ පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකම්ම 46,55,000ක් ගෙවලා තියෙනවා සතොසට. 46,55,000ක් සතොසට මේ කුවිතාංශි වලින් ගෙවලා තියෙනවා ග්‍රීන් හට් වෙනුවෙන් බීම් කුලිය වශයෙන් විතරක්. ඊට අමතරව ලක්ෂ 10ක් අපේ ඩිපොසිට් එකකුත් තියෙනවා. තාම තියෙනවා. ඊට අමතරව මේ ෆයිල් එකේ අපි ලයිට් බිල් ඔක්කොම ගෙවලා තියෙනවා. සාමාන්‍යයෙන් මම වැඩක් කළොත් අරුගෙන් මුගෙන් කතන්දර අහන්න එක එකාගේ පඩත්තල වචන අහන්න වැඩ කරන්නේ නැහැ. හරියටම මෙන්න ෆයිල් තියෙනවා. ඔය අපේ ඔය ප්‍රකාශය කළේ සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමෝ ඔවා කියවන්න පුළුවන්. මේවත් අරගෙන කියෙව්වා නම් තමයි හොඳ. බොරු කියලා ලෝකේ රවට්ටන්න බෑ දැන්. ඔබතුමා ඊයේ බොරු කිව්වහම මම ඔන්න අද ෆයිල් ඔක්කොම පෙන්නුවා. දැන් ඔබතුමාලගේ ෆයිල් වැඩ කරන්නේ නැහැනේ. අපේ ෆයිල් හොඳට වැඩ කරනවා. මේ අපේ වැඩ කරන ෆයිල්. ඉතින් මම ආරාධනා කරනවා මේ වගේ හොයන්න නැතුව මෝඩ වැඩ කරන්න එපා. ගහනවා නම් ගහන්න ආ ඉවර වෙන්න කාට හරි. නිකන් ගහලා දුවන්නත් එපා. බොරු වැඩ කරන්න එපා. ඔබතුමාලට වැඩ කරන්න බැරිවට වැඩ කරන මිනිස්සුන්ට වෛර කරන්නත් එපා. අපි උමන්දාවෙන් විශාල ව්‍යාපෘතියක් කරන්න යනවා. අපි ඉල්ලන්නේ රජයට ඒ ව්‍යාපෘති වලට සහාය දක්වන්න ඕන. ඒ සහාය දක්වේ නැත්නම් ඒ ඉස්සරහට ගෙනියන්න බෑ. අපේ රෝහල් ව්‍යාපෘතිය දැන් නැවතිලා. අපි මේ අපේ සල්ලි වලින් රෝහලක් හදලා ආණ්ඩුවට දෙන්න හදන්නේ. දැන් ඒකේ ලිෆ්ට් එක හදාන්න යනවා අතරමඟ වැඩ නැවත අපේ කුෂිකර්ම ව්‍යාපෘතිය. පාසල් ළමුන් මුල් කරගෙන විශ්වවිද්‍යාල මුල් කරගෙන උමන්දාව තුල දැනුවත් කිරීමේ ව්‍යාපෘති. ඊළඟට අපේ ආහාර ව්‍යාපෘති. මේවට අපි පහුගිය රජයවල් වලින් අපට උදව් කළා. මේ අපට නෙමෙයි මේ රටේ මිනිස්සුන්ට. ඒවා එකපාර නැවැත්තුවාම ඒවෙන් විශාල හානියක් මේ ජාතියට වෙනවා. ඒව නැවැත්තුවට කමන්නේ ඔබතුමාලා උතෙන් පටන් ගන්නවා නම්. ඔබතුමාලට එහෙම දැක්මකුත් නැහැ. මම ජනාධිපතිතුමාට කියන්නේ මේ තක්කඩි වැඩ කරන්න දෙන්න එපා. මේ වැඩ කරන්න දුන්නොත් තව දුරටත් මිනිස්සුගේ විරෝධය එන්න වැඩි වෙනවා මිසක් විරෝධය සමනය වෙන්නේ නැහැ. අපි කැමති වැඩ කරන්න. අපි හොරවංචා කළා නැහැ. ඔන්න ෆයිල් පෙන්නවා. මේවා බොරු ෆයිල් නෙමේ ඇත්ත ෆයිල්. මේවා හොඳට වැඩ. ඒ නිසා මේ ෆයිල් ටික බලා ගන්න තව එකක් කියන්න තියෙනවා. දැන් අපි ඒගොල්ලෝ කිව්වනේ ආණ්ඩුවෙන් බිල් ගෙවලා තියෙන්නේ කියලා. ආණ්ඩුව මට ගෙවන්න ඕන. කීයක්ද දන්නවද? 7,10,000ක් ආණ්ඩුව මට ණයයි. දැනට අද දවසට. ඒ නිසා අපි මේ එක එක්කෙනාගෙන් වංචා කරන්න ඒව කරන්නේ නැහැ. ෆයිල් තියෙනවා. දැන් මේ මාධ්‍යවේදීන් සියලු දෙනාටම මේ ෆයිල් දෙනවා. මේවයි මුදල් ගෙවපු කුවිතාංශි තියෙනවා. බොරු වැඩ කරන්න එපා. අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඒක තමයි දැන් ඔබතුමාලාට තෝරගන්න තියෙන එකම විකල්පය. මොකද ඔබතුමාලා තනියෙන් කාටවත් ආණ්ඩුවක් ගෙනියන්න බෑ. රටේ ඉන්න සිවිල් සංවිධාන, පන්සල්, පල්ලි, කෝවිල්, මිනිස් මේ ඔක්කොම එකතු කරගන්න ඕන. දැන් එකතු කරගන්න නැතුව ගියා අසාර්ථක වුණා. ඒ නිසා අපි ඉල්ලන්නේ ජනාධිපතිතුමාගෙන් සියලු දෙනාගෙම මේ වගේ බොරු මඩ ප්‍රචාර දාන්න නැතුව මීට වඩා බුද්ධිමත්ව සබුද්ධිකව. දැන් ওই විශ්වවිද්‍යාලය කියලා කිව්වනේ ඒකට ලැජ්ජයි. විශ්වවිද්‍යාලෙ මෙහෙම බොරු කියනවාද කියලා. ඇත් කියන්න ඕන කඩන්න බැරි ඇත්ත. මේ බොරු කිව්වහම මේ බොරුවනේ. දැන් ඔය පන්සිල් නැහැනේ දැන්. පාර්ලිමේන්තුවේ තියෙන සිව්සිල්. මොකද මුසාවාදා වේරමණී අයින් කළාම දැම්මා. ඕනේ නැහැ කියලා ඒක. ඒ නිසා උඩ ඉඳලා පල්ලෙහාටම බොරු කියනවා. මේ බොරු කීම දැන් අපි නවත්තමු. වැඩක් කරන මිනිස්සුන්ට මඩ ගහන්න නැතුව වැඩක් කරන්න දෙමු. ඒ මිනිස්සුන්ගේ වැඩ අපෙන් වැඩ ගන්න ඕන. අපට වැඩ පුළුවන්. අපට ඕන වැඩක් බාර දුන්නොත් ඒක මවලා පෙන්වන්න පුළුවන්. ඒක හරියටම කරන්නත් පුළුවන්. දේශපාලඥයන්ට වැඩ බෑ. දේශපාලඥයෝ දන්නේ ගේම් ගහන්න ඩීල් දාන්න විතරයි. අපි වැඩ කරනවා. වැඩ කරන අයට විරුද්ධව නොයෙකුත් අකටයුතුකම් නොකර ඒ වැඩට සහයෝගය දීමයි කළ යුතු. උමන්දාව යන කෘෂිකාර්මික වැඩපිළිවෙලට උමන්දාව වෙනුවෙන් රටේ සංස්කෘතිය, රටේ ආගම වෙනුවෙන් කරන වැඩපිළිවෙලට රජය සහාය දෙන්න ඕන. මොකද ව්‍යවස්ථාවේ තියෙන බුද්ධ ආගමට උදව් කරනවා කියලා. ඉතින් ඒව කරන්න ඕන. ඒව කරන්න තමයි ආණ්ඩුපත් උනේ. දේශපාලන මත වෙනස් වෙන්න පුළුවන්. නමුත් දේශපාලනය වෙනස් වුණාට අපි රටේ නායකයාට ගෞරව කරනවා. මොකද ගෞරව කරන්නේ නායකයා නිසා. ඒක නැති කරගන්න එක නරකයි. ඒක නරකක් වේ ඉස්සරහට.
ඒ නිසා අපි කියන්නේ මේ වගේ ප්‍රශ්නවල මේ බොරු කියලා නිකන් ওই බොරු චෝදන අනික දැන් මේකේ මේ 3 ලක්ෂ ගාණක් කතන්දරයක් කියනවා 3 ලක්ෂ 26700 අපි එහෙම එකක් ගැන දන්නෙත් නැහැ. ආයි මේකේ කියනවා මොකද්ද මේ ප්‍රකාශනයේ තියෙනවා ආච් ඉන්ටර්නැෂනල් ආයතනයක් ලීමා කන්ස්ට්‍රක්ෂන් අපිට එහෙම සම්බන්ධයක් නැහැ. අපි ඍජුව ගිවිසුම් ගත උනේ සතොසත් එක්ක විතරයි. අපි බිල් ගෙව්වේ සතොසට. සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන්. සතොසට ගෙවපු බිල වෙළඳ අමාත්‍යාංශයට ගෙවන්න නැති වුණත් දන්නේ නැහැ. ඒවට අපි වග කියන්නේ නැහැ. ඒව ආණ්ඩුව බලා ගන්න. අපි හරියට ගෙව්වා. ඒ නිසා අපේ ඉල්ලන්නේ අපේ මේ වැඩපිළිවෙල, කුෂ්කාර්මික වැඩපිළිවෙල, මේ ජාතියට ගොඩනගපු සම්පත් ටික, අපේ ආගමික වැඩපිළිවෙල, සංස්කෘතික වැඩපිළිවෙල, ඒ අපේ රෝහල් ව්‍යාපෘති, ග්‍රීන් හට් සංකල්පය. ඇත්තටම ග්‍රීන් හට් එකක් නෙමෙයි තියෙන්න ඕන 100ක් 1000ක්. කැනඩාවේ 10% කාබනික නිෂ්පාදන ආර්ථිකය ඩොලර් බිලියන ගාණක්. කෝ අපේ කවුද කරන්නේ? කරන්න කෙනෙක් නැහැ. දන්නෙත් නැහැ. දැක්මකුත් නැහැ. අලුත් දේවල් නැහැ. ජාති එන්න පරණ වෙනවා. මිනිස්සු එන්න දුර්වල වෙනවා. මිනිස්සු එන්න වෛර කරනවා. දුෂ්ටකම් කරනවා. හොඳ වැඩ කරන මිනිස්සුන්ට මඩ ගහන්න නැතුව ඒ වැඩ කරන මිනිස්සුත් එක්ක ඔබතුමාලා එකතු වුණා නම් හරිනේ අපේ සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමා. ඔබතුමාලට වැඩ බැරි බව දැන් හොඳටම පැහැදිලි ලෝකෙ ඉස්සරහම අපි හරි එකතු කරගෙන වැඩක් කරන්න. වැඩ කරන තැන් වලට මඩ ගැහුවොත් වැඩි දුර දුවන්න බෑ. අනික ඔය ගහන්න පටන් අරගෙන තියෙන නරකම මිනිහට. මට ජීවිත ආසාවක් නැහැ මං කොහොමත් ගැහුවොත් ගහනවා. ඉවර වෙන්නම කරනවා. ඒක අපේ ඒක තමයි ඇතුළේ හයිය. ඒ හයිය අපිට අවශ්‍යයි. ආත්ම විශ්වාසය අවශ්‍යයි. අභිමානය අවශ්‍යයි. ඒ අභිමානයේ හයිය තියෙන මිනිස්සු තමයි ජාතියට දේවල් දෙන්නේ. ඒ නිසා ඔබතුමාලා අනවශ්‍ය බොරු කියලා අර මේ ෆයිල් පෙන්නුවා අරවා කිව්ව කියලා හරියන්නේ නැහැ. දැන් ඔප්පු කරන්න වෙලාව. ඒ නිසා අපි ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දැම්මොත් මේවා අපි මොකද අපි මං එදාම කිව්වා මේක කරනකොට හරියට මේ ගණදෙනු හරියටම කරන්න ඕන. මං කොහොමත් හරියටම කරනවා. ගණදෙනු කරනකොට බොරු කරන්නේ නැහැ කාටවත් අසාධාරණ වෙන්න තියන්නේ. ඒක අපි හරියටම කළා. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ උමන්දාවට ඕනම දේශපාලඥයෙකුට එන්න පුළුවන්. මම කවුරු ආවත් සලකනවා. ඒ මගේ විදිය. ඔබතුමාලා එන්න තුනට බට කරන්න දෙයක් නැහැ. අපි හැමදාම කිව්වනේ මේවා මේ අද තත්ත්වය අපි එදා කිව්වා ජනාධිපතිවරණ වෙලාවේ. කිව්වා අපිට බැන්නනේ. නමුත් අද ඒක වෙලා. ඒ නිසා අපි ඔබතුමාලට කියන්නේ දැන්වත් මේ විරුද්ධවාදීකම් හදාගන්න නැතුව ඉන්න මිනිස්සුත් එක්ක එකතු වෙලා රටට වැඩක් කරමු. දැන් කිසිම වැඩක් නැහැනේ රටේ. රට නිකන් පාළු වෙලා ගිහිල්ලා. මට ආරංචි මාසෙකට ණය ගන්නවලු ඩොලර් රුපියල් මිලියන බිලියන 700ක්. බිලියන 700ක්. ඉතින් කෝ ණය වලින් කරපු වැඩ? දැන් අපිට මිනිස්සු ආධාර දුන්නාම අපි මේ වගේව හදනවනේ. කෝ ඉතින් ඔය ආණ්ඩුව හදන ඒවා. කෝ කුෂිකර්මය වෙනුවෙන් වියදම් කරපුවා. කෝ කුෂිකර්මයේ ගොඩ නැගුවා. කෝ ආර්ථිකය. ඊළඟට අපි ග්‍රීන් හට් සංකල්පය අපි කළේ උමන්දාව වටේ ව්‍යවසායකයෝ 150ක් 200ක් එකතු කළා. විවිධ පළාත්වල ලංකාව පුරාම ව්‍යවසායකයෝ 200ක් විතර එකතු කරගෙන ඒගොල්ලන්ටත් අවස්ථාව දුන්නා. මං හිතන්නේ රස්සාවල්ම 1000ක් විතර දුන්නා. රස්සාවල් 1000ක් දීලා තියෙනවා. ඉතින් මම අහන්නේ රටේ ওই වගේ දේශීය කර්මාන්ත නැගිට්ටුවනම් එළියට යන ඩොලර් ටික ඉතුරුයි. ඔබතුමාලා කරන්න ඕන ග්‍රීන් හට් වහන එක නෙමෙයි. ග්‍රීන් හට් දාස් ගණන් අරින එක. රටේ දේශීය ආර්ථිකේ නංවන එක. කෘෂිකර්මාන්තයේ දියුණු කරන එක. රටේ ඉන්න තරුණයෝ හොයාගෙන ඒගොල්ලෝ ව්‍යවසායකයෝ කරන්න ඕන. මාස් පඩියට රස්සාවල් කරන එක නෙමෙයි. ඉතින් මං හිතන්නේ මං අවශ්‍ය කරුණු ටික ඔක්කොම කිව්වා. මෙන්න මල් ළඟ සියලුම ෆයිල් තියෙනවා. ඔබතුමා ආල්ලට ඉතින් පාර්ලිමේන්තුවේ මේ බලය දීලා තියෙනවනේ ඕන බොරුවක් කියන්න. ඔයක බලයක්නේ. මම මගේ අවසන් යෝජනාව රටේ ජනාධිපති අගමැති කතානායක මේ සියලු മന്ത്രി මැති ඇමතුරු සියලු කවුරු හරි බොරු කිව්වොත් පාර්ලිමේන්තුව හෝ එළියේ දඩ ගහන නීතියක් ගේන්න ඕන. නැත්තම් මේක බොරු ලෝකයක්. ඔක්කොම චේතිය රජුරුවන්ගේ පුතාලා බලාගෙන යනකොට. ඉතින් මේවා නවත්තලා අපි වැඩක් කරමු. වැඩක් කරන මිනිස්සුන්ට මඩ ගහන්න එපා. ගහනවා නම් හරියට ගහන්න. වහෙන් ඔරෝ ඇදේට ගහන්න එපා. මෙන්න ඩොකියුමන්ට්ස් තියෙනවා. මම මේ ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික ඔබතුමාටත් ඔබතුමාගේ ජනාධිපතිතුමාට ඔක්කොටම මේවා දැන් මේ තැපල් කරලා යවනවා. මේක අපි දුරකථන හරහා WhatsApp හරහා මේ ඩොකියුමන්ට් සියල්ල ලැබෙන සලස්වනවා. එතකොට ඔබතුමාලට තේරෙවි කවුද හරි කවුද වැරදි කියලා. මතක තියාගන්න. අපි වැඩක් කරනකොට එක එක්කෙනාට කතන්දර කියන්න කරන්නේ හරියටම කරනවා. ඔව්.
කියන්නේ ඒ කියන්නේ දැන් ෆයිල් දැන් අපි ෆයිල් එක පෙන්වන්නේ අද මේ ෆයිල් වලට පණ තියෙනවා මේ ෆයිල් එක මම ඔයාටත් බය නැතුව දෙනවා මාත් කියවනවා කවුද මගෙන් ඉල්ලන්නේ මේ රටේ මේ ලෝකේ මේ ඕන කෙනෙක් මොකද අපි මේවා හරි අපි ළඟ බොරු ෆයිල් නැහැ පැහැදිලිද මිනිස්සුන්ට මඩ ගහන්න හදපු ෆයිල් අපි ළඟ නැහැ මේ අපි ළඟ මේ ග්‍රීන් නට් වල ලයිට් බිල් ගෙවපුවා වතුර බිල් ගෙව මං කිව්වනේ අර අපුල්ලනකොට රෙදිරැන්දට අපුල්ලන්න බැරි ඒවා අපුල්ලන්න යන්න එපා අතපය ඔක්කොම තුවාල වෙනවා කියලා. ඉතින් ඒක වෙලා තියෙන්නේ. ඉතින් ආණ්ඩුව මීට වඩා සබුද්ධිකව බුද්ධිමත්ව අපි වගේ වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ගෙන් වැඩක් අරගෙන රටේ අධ්‍යාපනය වෙනස් කරලා ආර්ථිකය හදලා කෘෂිකාර්මය දියුණු කළොත් හරි. නැත්තම් ආණ්ඩුවට ලොකු විරෝධයක් ඉදිරි කාලයේදී නිර්මාණය වෙනවා ඒක කාටවත් නවත්තන්න බෑ. ඔව්. මෙහෙමයි ඉතින් අපි සෙටක් වෙනවාද කියලා ඒක පස්සේ තමයි බලන්න ඕනේ. මොකක් හරි එකක් කරන්න කලින් ඉස්සෙල්ලා අපි ඔව්. දැන් අපි මොකක් හරි දලදා ප්‍රදර්ශන ඒවා මිනිස්සුන්ට අවශ්‍යනේ ආගමික භක්තිය ඇති කරවන ඒවා. හැබැයි අවංක චේතනාවෙන් කරනවා නම් හොඳනේ. ඉතින් දලදා ප්‍රදර්ශනේ විතරක් වෙලා හරියන්නේ නැහැ. රටේ ආර්ථිකය හැදෙන්න ඕන. සංස්කෘතිය හැදෙන්න ඕන. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය වැඩි වෙන්න ඕන. ගොවිතැන් ටික හැදෙන්න ඕන. පොඩි අපේ තරුණ පිරිස කුඩු වලට බැහැ වෙනවා. ඒගොල්ලන්ට ව්‍යාපාරයක් හදලා. ඉතින් අපි ග්‍රීන් හට් එකෙන් ඕක තමයි කළේ. ඕකට රාජ්‍ය අනුග්‍රහය දුන්නා නම් ලොකුවට අද මේ රටේ ඕගොල්ලෝගේ ඊළඟ පරපුරට ඕගොල්ලන්ට බයක් නැහැ. නමුත් කිසි කෙනෙක් රාජ්‍ය අනුග්‍රහය දුන්නේ නැහැ. අපි ওই තනියෙන් කරපු වැඩ ටික තමයි ඔය තියෙන්නේ. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ රජේනොත් ඊළඟට එන රජේවල් වලිනුත් මේවට අනුග්‍රහය දක්වන්න. අනුග්‍රහය දක්වන්න ඒවත් කළා ඒ දලදා ප්‍රදර්ශන ඒ මිනිස්සුන්ගේ සංස්කෘතික ඒවට අපි ඉඩ දෙමු. ඒව කරමු. එතකොට අපි පුද්ගලයෝ වශයෙන් සාර්ථකයි. එහෙම නැත්නම් අපි සාර්ථක නැහැ. ඔව්. නේද අපි ඉස්සරහට මෙතනින් එහාට වෙන්නේ මොකද්ද ඒවට උත්තර දෙනවා. දැන් කටවාන් හිටිය ඇති. ඒ නිසා අපි ඉල්ලන්නේ අපි කරපු කෘෂිකාර්මික වැඩපිළිවෙල නවත්තන්න එපා. අපේ කන්ස්ට්‍රක්ෂන් දැන් නවත්තලා තියෙන්නේ. අපරාධයක් මේ අපි අතින් සල්ලි වේදම් කරලා ආණ්ඩුවට ඉස්පිරිතාල හදලා දෙනවා. පැහැදිලිනේ. ඉතින් ඒව නවත්තන්නේ මොන මෝඩයාද? අනික මේ පන්සල් වල ඇතුලේ බැංකු පොත්වල සල්ලි දාන එක නවත්තන්න තියෙන හොඳම වැඩේ තමයි ආණ්ඩුව කරන්න ඕන. ඒ පන්සල් වල විවිධ ව්‍යාපෘති පටන් ගන්න ඉඩ දෙන්න ඕන. ආණ්ඩුවෙන් සහාය දෙන්න ඕන. දන්නේ. දැන් අපි ඇත්තටම ආණ්ඩුවෙන් ගුවන් මේ එයාර්ෆෝස් එකෙන් තමයි කන්ස්ට්‍රක්ෂන් කරන්න ලිෆ්ට් හයි කරන්න කට්ටිය ඇවිල්ලා හයි කරගෙන ගියේ. 6 දෙනා හිටියේ. ඊට අමතරව ආමි කිනුත් හිටියේ 8ක්. ওই දෙගොල්ලෝ එකතු වෙලා තමයි ওই ටික කරගෙන ගියේ. නවත්තලා අපරාධ. ඒ කියන්නේ අපි දැන් මේ අපේ සල්ලි දීලා කරන්නේ මේ සිමෙන්ති ගෙනලා කෑම් බීම දීලා ඒගොල්ලෝ එතකොට ඒව ආණ්ඩුවට දෙන්නේ. ඉස්පිරිතාල ලියලා ආණ්ඩුවට දෙන්නේ. ඉතින් ඒව අපරාධනේ. ඉතින් රටේ කෘෂිකර්මාන්තයට උදව් කරන්නේ නැත්නම් රජයකින් එක අපරාධයක් නේ. දැන් පැහැදිලිද? ඒවත් ඒගොල්ලන්ට ඒව කරන්න බෑනේ. ඒගොල්ලන්ට දේශපාලනය කරන්න අපිට ටයිම් තියෙනෝනේ. අපිට වැඩ කරන්න පුළුවන්. ඒකට අපෙන් වැඩ ගන්න ඕන. මං කියන එක තේරුම් ගන්න. අපෙන් වැඩ ගන්න ඕන. අපට අවශ්‍ය අපි ඉල්ලන්නේ නැහැනේ මොකුත්. අපි ඉල්ලන්නේ මිනිස්සුන්ගේ කෘෂිකර්මය හදන්න ඕන, අධ්‍යාපනය වෙනස් කරන්න ඕන, මේව කරන්න ඕන, මේ කෑම දියුණු කරන්න ඕන, පිළිකා වලට උත්තර හොයන්න ඕන, බෝනවන රෝග වල ප්‍රශ්න විසඳන්න ඕන. ඇයි ඒවට සහාය දෙන්නේ නැත්තේ? ඉතින් කොහොම මේ රටක් දුවන්නේ දැන්? කො අලුත් සංකල්ප, කො අලුත් අදහස්? ඒ වගේම අපේ මේ මේම දැන් අපි ඇත්තට මිනිස්සුන්ගෙන් අහන්න ඕන. ඔය මගෙන් අහන්න එපා. මොකද මට අයවැය හොඳ වුණා. අන්න හරි. දැන් මිනිස්සු මම දැන් පෙරේදා ත්‍රිකුණාමලේ ඉඳලා උමන්දාවට වාහනෙන් ආවා. මගේ විනෝදාංශයක් තමයි වාහනේ නවත්තලා තේ බොනකොට මිනිස්සුන්ගෙන් කොහමද හැමදාම මම ඒක කරා. කොහමද ආණ්ඩුව? හොඳද? හැමදාම අපි අහනවා ඒක. මොන ආණ්ඩුව තිබ්බත් අහනවා. ඒකෙන් තමයි අපි මැනගන්නේ මිනිස්සුන්ගේ සංකල්පන. දැන් පැහැදිලිද? මිනිස්සුන්ගේ එහෙම ලොකු ප්‍රසාදයක් නැහැ. ප්‍රසාදයක් නැති හේතු අලුත් වැඩ නැහැ. දැන් ආණ්ඩුව මේ වෙලේ කරන්න ඕන දේශපාලනය නෙමෙයි රටේ වැඩ පෙන්වන්න ඕන. ඒකට අපි ඔය දාගන්න. අපිට කවුරුත් එකයිනේ. අපිට මේ පන්සලට මහින්දාවත් අපි සලකන්න ඕන. රනිල්ලාවත් සලකන්න ඕන. අනුරාවත් සලකන්න ඕන. ඒක අපේ යුතුයකම. ඉතින් හරි මෙහෙම අපි මැතිවරණයට කලින් පුරෝකතන කරන්න නරකයි මැතිවරණයෙන් පස්සෙම බලා ගන්නකො. මම මේ වෙලේ ආණ්ඩුවට කියන්නේ ලොකු අභියෝගයක් ආණ්ඩුව ඉස්සරහා තියෙනවා.
මේ අභියෝගය අපි විවෘතව තේරුම් ගමු බොරු එක එක්කෙනාට මඩ ගහන්න නැතුව වැඩ ටිකක් කරලා පෙන්නමු. බඳ පැහැදිලිනේ. දැන් උමන්දාවට මඩ ගැව්වා කියන්නේ උමන්දාවට මඩ ගහන කිසිම හේතුවක් නැහැ. අනික අපි එහෙම හොර වැඩ කරන්නේත් නැහැ. කළොත් ආයේ හරියට කරනවා බෙල්ල කැඩිලා යන්න. කාටවත් බයකුත් නැහැ. එහෙම එක එකාගෙන් ඕනත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ, හිඟා කන්නෙත් නැහැ. මට මිනිස්සු කෝටි ගණන් ගෙනල්ලා දෙනවා. ඒ මගේ පිනක් ඒක. පැහැදිලිනේ? ආණ්ඩුවෙන් ඉල්ලන්නෙත් නැහැ. අපි ඒවා වියදම් කරලා බැංකු පොත් පිරෙව්වේ නැහැ. අපි වියදම් කරලා ස්පිරිතාල හැදුවා, පන්සල් හැදුවා, පුස්තකාල හැදුවා, ඉස්කෝල හැදුවා, ක්‍රීඩාව හැදුවා, කෑම හැදුවා. අඩුතරම ස්පිරිතාල හැදලා ඇම්බියුලන්ස් එකකුත් ගත්තා. ඒවා අපට නෙමෙයි මේ රටේ මිනිස්සුන්ට. ඉතින් ඒවා නවත්තලා ඒව නැවැත්තුවා කියලා රටට සිතක් වෙන්නේ නැහැ. ඒවා සාපයක් වෙනවා. සාපයක් වෙනවා. සාපයක් වෙලා ඔය වැස්ස නැති වෙලා අවුව පායලා කරන්ට් බිල් වැඩි වෙලා මම දැන් අපි මේ දේශපාලනේ අවුරුදු 50ක් මම මේ දැකලා ඉන්නේ. මේක ආණ්ඩු පෙරලිච්ච හැටි දැකලා හැදිච්ච හැටි දැකලා ඉන්නේ. අපිට හොඳ අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේ අර සුරතල් පලි ගැනීම නැතුව ගහමු ගහනව නම් සටන යුද්ධ නම් යුද්ධේ සටන් විරාම නැහැ. ඒ නිසා ඒව නැතුව වැඩ කරමු. අපි කැමති දැනුත් මේ ආණ්ඩුවට සහයෝගය දෙන්න. ජනාධිපති එන්න ඕන උමන්දාවට. ඇවිල්ලා අපි කරන වැඩ ටික බලන්න ඕන. බලලා ඉවෙල්ලා ඒක හොඳ නම් ඒකට සහයෝගය දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ආණ්ඩුව හේදිලා යනවා. ඒක නවත්තන්න බෑ. කොහොමද නවත්තන්නේ? සමහර විට වෙන්න පුළුවන්. මොකද අර බල්ලට කලින් වල් ගෑවා වගේ වැඩනේ. ග්‍රීන් හට් ඇත්තටම එක ග්‍රීන් හට් එකක් නෙමෙයි. අර කංකසන්තුරේ ඉඳලා දකුණටම ග්‍රීන් හට් දාන්න ඕන. රටේ ඩොලර් ටික එළියට යවන්න නරකයි. ඉතුරු කරගන්න ඕන. මේ රස්සාවල් නැතුව ඉන්න ඕන තරම් මිනිස්සු. මේ මිනිස්සුන්ට රස්සාවල් හදන්න ඕන. මේව මහ ලොකු වැඩ නෙමෙයි. මට බාර දීපන් රට අවුරුදු 5කට මං හදලා පෙන්නන්න. අපිට දේශපාලනය කරන්න බෑ පක්ෂ හදාගෙන. රට හදලා දෙන්න. ඒක මහ ලොකු වැඩක් නෙමෙයි. ඒක ඔළුවෙන් කරන්න ඕන වැඩක්. ඒක අපිට පුළුවන්. ඉතින් අපෙන් වැඩක් ගන්න ඕන කවුරු ජනාධිපති වුණා. අපිට අපි මඩ ගහන්න වැඩ කළා නැහැ. හරියට කළා ඇති කරපු එක. ඒකක් වෙයි හොදනකොට පරිස්සමින් කියලා ඔය හොදනේ උන්ට. පැහැදිලිනේ? මුද්ද තෙද ඇති තෙද බාල ඇති තෙද ගුණ ඇති රාජ තෙද ඇති මුනීන්ද්‍රානෙනි